හායි යාළුවනේ ඔයාලට සුබ දවසක් වේවා. ඔන්න අපේ මනි මාස්ටර් YouTube channel එකෙන් ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවටම ඩොලර් ගන්න පුළුවන් ඔයාලගේ අතේ තියෙන ෆෝන් එකෙන් කරන්න පුළුවන් සුපිරිම ගේම් එකක්. මේ ගේම් එක කරලා ඔයාලට ලංකාවටම ඩොලර් ගේන්න පුළුවන්. ඉතින් වැඩි කතාවක් අපි බලමු මේ ඇප් එක ගැන පොඩ්ඩක්. හරි ඉතින් මේ ඇප් එකේ නම තමයි ඩිජිවර්ඩ්ස් කියලා කියන්නේ. මෙන්න මේ විදිහට අපිට ඇප් එකට යන්න පුළුවන්. ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩින් දැනට මම අරගෙන තියෙන කොයින් ප්‍රමාණය තැඹිලි පාටට පෙන්නනවා. අනිත් පැත්තේ තියෙන ටිකට් 11 පාටින් තියෙන ටිකට් ප්‍රමාණය. මෙන්න යටට ගියාට පස්සේ යටින් මේ රීඩම් කියන්නේ අපි සාමාන්‍යයෙන් දැන් මේ ඩොලර් ප්‍රමාණයක් අපි ගන්න ඕනේ. ගන්න ප්‍රමාණය කොහොමද අපිට මැනගන්නේ කියලා එතන ඒ රීඩම් කියන එකෙන් තියෙන්නේ. ඊළඟට මේක පටන් ගන්න විදිය ගැන මම ඔයාලට පෙන්නන්නම්. මේ අනිත් තියෙන ඩිජිටිව් ඔයාලට නිකන් එන වෙලාවට ඕන නම් මේක බලන්න පුළුවන්. මේ නිකන් ගේම් අපිට ඒව ගහලා මේ ඩොලර් ගන්න බෑ. ඒව නිකන් ඔයාලට ප්ලේ කරලා බලන්න පුළුවන්. ඉතින් ඒව ගැන අපිට කතා කරලා වැඩක් නැහැනේ. හරි යමු අපි මෙන්න මේ ස්ටාර්ට් කියන එක පළවෙනියටම තියෙන්නේ. එතනින් තමයි යන්න ඕනේ. ඊට කලින් අපි ටිකට් එකක් ගන්න ඕනේ. කොළපාට ටිකට් කියන එක බුවට පස්සේ මෙන්න මේ විදිහට අපිට ටිකට් එකක් ගන්න පුළුවන්. මේ ෆ්‍රී කියන එක දීලා ටිකට් එකක් අරගෙන දැන් අපි මෙන්න මේ ස්ටාර්ට් කියන පළවෙනි ස්ටාර්ට් එක. හරිද? ඒක අපි පළවෙනි ස්ටාර්ට් එක දෙන්න ඕන. ඊට පස්සේ ගියාට පස්සේ දැන් මෙතන තියෙනවා කැප්චර් සෝල්වින් කියලා. දැන් මේ S අකුරෙන් තියෙන්නේ මම මාත් එක තව එක්කෙනෙක් එහා පැත්තෙන් තරඟ කරන්න ඉන්නවා. දැන් මෙතනින් මේ ෆයින් අපොමන්ට් කියන එක තමයි අපි දෙන්න ඕන. දැන් මේ විස්තරය තමයි තියෙන යුනිට් 138 කියලා. ඔය තියන්නේ තරඟ ගැන විස්තර. ඒ වැඩි හිතන්න දෙයක් නැහැ. හරිද? දැන් ෆයිට් ඔපොනන්ට් එක දුන්නට පස්සේ ඔන්න තරඟට අපි යනවා. හරි ඔන්න ඔය පේන ඉලක්කම් ටික තමයි අපි ඔතන ටයිප් කරන්න ඕන. අපි ටයිප් කරගෙන ඔහොම යන් ඉස්සරහට. දැන් මම ලයිව් කරන නිසා මේක මේ පොඩ්ඩක් මේ තරඟ කරන්න අමාරුයි. කමන්නේ. ඔයාලට මේක පෙන්වන්න ඕන නිසා තමයි මම මේක මේ ස්ක්‍රීන් රෙකෝඩ් කරන ගමන්ම මම මේ ගේම් එක ප්ලේ කරන්නේ. එතන අංක ටයිප් කරනවා මේ ගෝ කියන එක දෙනවා. එච්චරයි. ඔය උඩින් වලට පේන ඇති කොළ පාටින් ටයිම් එක වැටිලා තියෙනවා. තප්පර ගානක් තියෙන තප්පර ගාන අඩු වෙනවා. එහා පැත්තෙන් ස්කෝ එක තියෙනවා. ස්කෝ අපි ගන්න මේ කොයින් ප්‍රමාණය තමයි එතන වැටෙන්නේ. ලකුණු ප්‍රමාණය ස්කෝ එකෙන්. කොහොමද අපි අර අනිත් කෙනාට වඩා මේකෙදි අපි වැඩි ප්‍රමාණයක් ගන්න ඕන. බලමු අපි කොච්චර ප්‍රමාණයක් ගන්න හැකිද කියලා. අවසාන තප්පර 3 හරි ඔන්න ඔච්චරයි අපිට පුළුවන්. ගේම් එක ඉවරයි. හරි. අපිට ස්කෝ එක 18යි. ඔන්න ඔය තියෙන්නේ. අපි ගත්ත ප්‍රමාණය තමයි S අකුර පැත්තේ 18යි කියලා තියෙන. අනිත් පැත්තේ 45ක් අරගෙන තියෙනවා. මෙතන අපි අඩු ප්‍රමාණයක් නේ. ඒක නිසා අපිට ඩොලර් 5යි හම්බෙන්නේ. අපි අර අනිත් කෙනාට වඩා වැඩියෙන් අරගත්තා නම් අපිට ඩොලර් 10ක් ගන්න පුළුවන්. දැන් ඊළඟට අපි ඔන්න ඔය හෝම් කියලා බටන් එක තියෙනෝනේ. හෝම් කියන බටන් එක දුන්නට පස්සේ ආයෙමත් අර මුල් පිටුවටම යනවා. ගියාට පස්සේ දැන් තියෙනවා අන්න උඩින් අපිට 1060යි කියලා තියෙනවා. මේ තමයි අපි දැන් ගත්ත කොයින් ප්‍රමාණය. කොයින් 1060යි. අනිත් පැත්තේ ටිකට් 11ක් තියෙනවා. ඒ ටිකට් ප්‍රමාණය ඒක වැඩි වෙනවා. ටිකට් ප්‍රමාණය අපි එක ටිකට් එකක් අරගෙන තමයි අතනින් කැප්චර් සෝල්වින් එක ස්ටාර්ට් කරන්න ඕන. නැත්නම් අපිට එතෙන්ට යන්න බෑ. හරිද? දැන් අපි බලමු දැන් කොහොමද මේ කොයින් ප්‍රමාණය අරගෙන තියෙන්නේ. දැන් කොයින් ගත්තට මේ කොයින් නෙමෙයි කොයින් 1000 ගන්න නෙමෙයි අපිට හම්බෙන්නේ. කොයින් තමයි අපිට ඩොලර් විදියට එන්නේ. හරිද? දැන් මෙතෙන්ට ගියාට පස්සේ මෙන්න මේ යට රීඩම් කියන එක දෙන්න. රීඩම් කියලා දුන්නට පස්සේ මෙන්න මෙතන පෙන්නනවා. මේ පළවෙනි එක තියෙන්නේ මේ කහපාරි කොයින් 20000යි. කොයින් 20000ක් කියන්නේ ඩොලර් 2යි. කොයින් 20000ක් ගත්තොත් තමයි අපිට ඩොලර් 2ක් හම්බෙන්නේ. කොයින් 5000ක් කියන්නේ ඩොලර් 5යි. කොයින් ලක්ෂයක් කියන්නේ ඩොලර් 10යි. කොයින් ලක්ෂ 2ක් කියන්නේ ඩොලර් 20යි. කොයින් ලක්ෂ 2යි 50ක් කියන්නේ 2,50,000ක් කියන්නේ කොයින් 25. ඒ විදිහට තමයි ඔන්න අපිට හම්බෙන ඩොලර් ගාන තීරණය වෙන්නේ. ඒ කියන්නේ අපි අතන ඩොලර් 20000න් තමයි පටන් ගන්න ඕන. කොයින් 20000ක් ගත්තොත් අපිට ඩොලර් 2ක් ගන්න පුළුවන්. ඒක ඩොලර් එකක් කියන්නේ ලංකාවේ රුපියල් 300 ගානක්නේ. ඒ වගේ තමයි. මේක අර ෆුල් ටයිම් කරනව කට්ටියට තමයි ගොඩක්ම හොඳ. ඉතින් ෆ්‍රී ටයිම් කරනවා නම් ඇත්තටම මේ අපරාධෙකින් එහෙම කරන්න එපා. ෆුල් ටයිම් කරනවා නම් ඔයාලට සුපිරි අවස්ථාවක්. ඒ වගේම තමයි දැන් අපි ගන්න මේ ඩොලර් ප්‍රමාණය දැන් කොහොමද අපි ලංකාවට ගන්නෙ? ඒ ගැනනේ දැන් කට්ටිය හිතාගෙන ඉන්නේ කොහොමද ගන්න කියලානේ බලන්නේ.
එතකොට දැන් මේ අපි ගන්න ඩොලර් ප්‍රමාණය ඔයාලගේ PayPal account එකක් හරි PayPal account එකක් තමයි PayPal account එකකින් තමයි අපි ගන්න ඕනේ. මෙන්න මේ මෙතන තියෙන enter your paymail email add කියලා. අන්න එතෙන්ට ඔයාලගේ PayPal account එකේ email එක add කරලා ඔන්න ඔය view redemption කියන අන්නේ බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලගේ පොඩි විස්තර ටිකක් දෙන්න තියෙනවා. එහෙම දීලා ඔයාලට නිකම්ම මේ ඩොලර් ටික ඔයාලගේ බැංක් එකටම ගන්න පුළුවන්. ඉතින් මේ ඇප් එක ඇවිල්ලා දැනට ලංකාවේ සාර්ථකව යම් කිසි ඩොලර් ප්‍රමාණයක් මහලු ප්‍රමාණයක් නෙවෙයි බොරු කියන්න ඕනේ නැහැ පොඩි ඩොලර් ප්‍රමාණයක් ලේසියෙන් එකතු කරගන්න පුළුවන් ඇප් එකක් තමයි මේක. ඊට පස්සේ දැන් ඔන්න අපි මේ ආයිමත් අර මුල් පිටුවට මේනවා. දැන් මෙතන ඔයාලට පේනවා මේ ප්ලේ ගේම්ස් කියලා එකක් තියෙනවා. මේ ගේම් ගැහුවා කියලා ඔයාලට ඩොලර් හම්බෙන්නේවත් කොයින් හම්බෙන්නේවත් නැහැ. ඒකින්ද ඉතින් වැඩක් නැවල නිකන් ඕනනම් ගහලා බලන්න පුළුවන්. ඒ වුණාට එහෙම මේ ඩොලර් ප්‍රමාණයක්වත් කොයින් ප්‍රමාණයක්වත් ගන්න බෑ. ඔන්න ඔය පළවෙනි එක විතරයි දැනට මේකෙන් ඩොලර් රුපියන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකෙන් කොයින් අරගෙන ඒ කොයින් ඩොලර් කරලා ලංකාවට ගන්න කොහොමද කියලා මම පෙන්නුවේ. ඉතින් මේ වගේ තව අලුත් ඇප් ගැන ඔයාලට ඉස්සරහට දැනුවත් කරන්නම්. අපි subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා තියාගන්න. ඔයාගේ යාළුවන්ට මේ වීඩියෝ එක share කරලා දෙන්න අරින්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.